අද අපි කතා කරමු ඩිජිටල් අවුට්පුට්ස් ගැන. හොඳයි. එතකොට මොකක්ද මේ ඩිජිටල් අවුට්පුට් කියන්නේ? අපි අද කරන්න යන්නේ සරලවම Arduino Uno board එකක් පාවිච්චි කරගෙන LED light එකක් blink කරන්න. ඉතින් මේ කෝඩ් එක හුඟක් අය දන්නවා ඇති මේක ගැන. තමා ගොඩක්ම YouTubersලා ඉස්සරලාම කරන්නේ. කියන්නේ ඉස්සරලාම ටියුටෝරියල් එකක් කරොත් කරන්නේ මෙන්න මේ Arduino blinking program එක ගැන. හොඳයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරලා බලමු අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් වෙනවා මොනවාද හරියට මේ ඩිජිටල් අවුට්පුට්ස් කියන්නේ කියලා. ඒ වගේම සරලවම කෝඩ් එකක් ලියා ගන්න විදිය සහ Arduino IDE එක සෙටප් කරගන්න ආකාරය ගැන අපිට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි මම මෙන්න මේ විදියට Arduino IDE එක ඕපන් කරගෙන තියෙනවා. එතකොට අපිට මේකේ බලා ගන්න පුළුවන් void setup එක සහ void loop එක කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා මේ Arduino IDE එකේ. ඊට කලින් මම මුලින්ම කරගෙන ඉන්නම් Arduino Uno board එක කනෙක්ට් කරගන්නම් කම්පියුටරේට. මම ඒක පැත්තකින් ඔයාලට දාන්නම් වීඩියෝ එක. මම මෙන්න මේ විදිහට කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මගේ මෙන්න මේ Arduino IDE එකේ උඩම තියෙනවා tools කියලා. මෙන්න මේ tools කියන එක එකපාරක් ක්ලික් කරලා ඒකේ තියෙනවා board කියලා. ඒ board යටතේ තියෙනවා Arduino Uno කියලා. අපි මේ Arduino Uno එක තෝරගන්න ඕනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ ආයෙත් tools යටතේ තියෙනවා ඒ board කියන එකට යටින් තියෙනවා port කියලා එකක්. ඒ port කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් COM4, COM5, COM6 වගේ board يعني port බලා ගන්න පුළුවන් වෙයි. ඒක එක කම්පියුටරෙන් කම්පියුටරයට වෙනස් වෙයි තියෙන පෝට්. එතකොට මගේ දැනට Arduino Uno එක කනෙක්ට් වෙලා තියෙන්නේ COM6 කියන පෝට් එකත් එක්ක. ඉතින් මම මේ පෝට් එක තෝරගන්නවා. තෝරගෙන ඔයාලට හරියටම බෝඩ් එක දැන් RDA එකත් එක්ක කනෙක්ට් වුණාද කියලා බලා ගන්න. එකපාරක් මෙන්න මේ විදිහට මේ blank program එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට අර Arduino board එකේ RxTx කියන light දෙක blink වෙලා පොඩි සිග්නල් එකක් දෙනවා කියන්නේ බෝඩ් එක හරියටම කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි ඊළඟට අපි බලමු මේකේ මේ void setup එක කියන්නේ මොකද්ද void loop එක කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ void setup එක කියලා කියන්නේ ඇත්තටම දැන් මෙන්න මෙහෙමයි මේ කෝඩ් එක අපි ලිව්වාම මේක ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙන්න මේ විදිහට void setup එකේ අපි මෙන්න මේ වගේ මොකක් හරි එකක් ලියා ගන්නවා කියලා. මම මේ උදාහරණයක් විදිහට මේක ගන්නේ. ඔන්න ඔය විදිහට මොකක් හරි එකක් අපි ලියා ගන්නවා. එතකොට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපි අප්ලෝඩ් කරාට පස්සේ බෝඩ් එකේ තියෙන IC එකෙන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්නේ line by line. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මෙන්න මේ line එක රන් කරනවා. ඊට පස්සේ line එක කරලා ඉවරනාට පස්සේ මේ line එක රන් කරනවා. ඊට පස්සේ මේ line එක රන් කරනවා. එහෙම කරලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. එතකොට void setup එකේ අපි ලියන කෝඩ් එකක් ඒකෙන් අපි කරගන්න ඕනේ දේ බෝඩ් එකේ සිද්ධ වෙන්නේ එකපාරයි. ඒ කියන්නේ ඒක දිගින් දිගටම නැවත නැවත සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි void setup එකේ තියෙන විශේෂත්වය. එතකොට හිතමුකෝ අපි මෙන්න මේ විදිහට void loop එකේ මොකක් හරි ලියා ගන්නවා කියලා. මෙන්න මේ විදිහට මොනවා හරි void loop එකේ ලියා ගන්නවා නම් ඔන්න ඉස්සල්ලාම මෙතනින් කෝඩ් එක පටන් ගන්නවා. void setup එකේ තියෙන මෙන්න මේ line එක යා කරනවා. ඊළඟට දෙවෙනි line එක කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තුන්වෙනි line එක කරනවා. ඊට පස්සේ එයා කෙලින්ම එන්නේ void loop එකට. ඔන්න void loop එකේ මෙන්න මේ පළවෙනි line එක කරාට පස්සේ එයා යනවා void loop එකේ තියෙන දෙවෙනි line එකට. ඊට පස්සේ void loop එකේ තියෙන තුන්වෙනි line එකට ගිහිල්ලා එයා ඊළඟට ආයෙම පාරක් මෙන්න මේ void setup එක කරන්නේ නැහැ. මොකද void setup එක කියන එක කරන්නේ program එක run වෙන වෙලාවේ එකපාරයි. ඒ කියන්නේ void setup එකේ තියෙන දෙයක් වෙන්නේ එක වතාවයි. හැබැයි මෙන්න මේ ලයින් එකෙන් ඉවර වුණාට පස්සේ මෙයා ආයෙත් යනවා මෙන්න මේ ලයින් එකට. ඊට පස්සේ ආයෙත් මේ ලයින් එකේ මෙන්න මේ පිළිවෙලට එයා කරගෙන යනවා. මේක දිගින් දිගටම බෝඩ් එකට පවර් එක හම්බෙලා තියෙන තාක්කල් මෙන්න මේ විදිහට void loop එකේ අපි ලියලා තියෙන කෝඩ් එක දිගින් දිගටම රන් වෙනවා. ඉතින් මේක තමයි මේ void loop කියන කොටසේ තියෙන විශේෂත්වය සහ void setup කියන කොටසේ තියෙන විශේෂත්වය. එතකොට අපි බලමු ඊළඟට අපි අද කරන්න හිතාගෙන ඉන්නේ එතකොට LED එක blink කරන්නනේ. මම LED එකකුත් කනෙක්ට් කරගෙන තියෙන්නේ මුලින් ඉඳන්ම බෝඩ් එකට ඔයාලට පේනවා ඉතින් මේ පැත්තකින්. අපි void setup එකේ ඉස්සල්ලාම මම LED එක සෙට් කරන් තියෙන්නේ LED එකේ ඍණාග්‍රය ground pin එකටත් ධනාග්‍රය 13 වෙනි pin එකටත් විදිහට තමයි මම ඒක සෙට් කරගෙන තියෙන්නේ. ඊළඟට
අපි බලමු මේ LED එක කොහොමද එකපාරක් පත්තු කරගන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙමයි අපි ඉස්සෙල්ලාම void setup කියන කොටසේ අපි අඳුන්වලා දෙන්න ඕනේ LED එක කනෙක්ට් කරලා දෙන පින් එක මොකක්ද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි LED එක කනෙක්ට් කරලා දෙන 13 වෙනි පින් එකට නම් අපිට මෙන්න මේ විදිහට පින් මොඩ් 13 output එකක් කියලා කියන්න පුළුවන්. මතක ඇතුව ලයින් එකක් ඉවර වෙද්දී semicolon එකක් දාන්න. මේ C++ කියන language එකේ ස්වභාවය ඒක තමයි. එතකොට මේක case sensitive language එකක්. ඒ කියන්නේ capital simple වල බලපෑම මේකට තදින්ම බලපානවා මේ language එකට. හරි. දැන් මම මේ ලියාගත්ත line එකෙන් කියලා තියෙන්නේ අපේ pin එක define කරන් තියෙනවා. ඒ කියන්නේ pin mode අපේ pin එක කියලා දෙනවා 13 වෙනි pin එක. ඒක මොකද්ද input එකක්ද output එකක්ද කියලා දෙන එක අපි output එක විදිහට තමයි දැනට පාවිච්චි කරන්නේ. එතකොට ඔන්න void setup එකේ දැන් අපිට pin mode එක ඒ කියන්නේ මේ pin එක අඳුන ගන්න ඕනේ එකපාරයිනේ program එකේ. ඒ කියන්නේ 13 වෙනි pin එක output එකක් කියලා දැනගන්න ඕනේ program එකේ එකපාරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඊට පස්සේ මෙන්න මේ විදිහට digital write කියලා මම මේ void loop එක යටතේ ලියා ගන්නවා. අපේ 13 වෙනි pin එක high කරන්න කියලා. එතකොට මෙන්න මෙහෙමයි. දැන් මේ high කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ pin එකේ current එකක් යනවා කියන එක. එතකොට මේක බැරි වෙලා හරි low කරොත් ඒ pin එකේ current එකක් යන්නේ නැහැ. දැන් මේ pin එක high කරලා තියෙන නිසා අපේ LED එක හරියටම පත්තු වෙන්න ඕනේ. මොකද ground එකට connect වෙලා දෙනවා ඍණාග්‍රය. ඊළඟට 13 වෙනි pin එකට අපේ LED එක ධනාග්‍රය connect වෙලා දෙනවා. ඉතින් 13 වෙනි pin එකේ current එකක් යනවා කියන්නේ පරිපථය සම්පූර්ණ වෙලා LED එක පත්තු වෙන්න ඕනේ. ඉතින් අපි බලමු අප්ලෝඩ් කරලා LED එක පත්තු වෙනවද කියලා. right ඔයාලට පේනවා මෙන්න මේ විදිහට LED එක පත්තු වෙනවා. ඉතින් මේකේ දැන් සිද්ධ වෙන දේ මම පොඩ්ඩක් කියන්නම්. ඔන්න මුලින්ම අපි ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරාට පස්සේ මේ void setup කියන කොටසට අපි pin එක අඳුන්වලා දීලා තියෙනවා pin mode යටතේ. ඔන්න එයා එතනින් pin එක අඳුර ගන්නවා 13 වෙනි pin එක output එකක් කියලා. ඊට පස්සේ එයා කෙලින්ම එන්නේ void loop එකට. ඊට පස්සේ void loop එක අපි ලියලා තියෙනවා digital write 13 වෙනි pin එක high කරන්න කියලා. ඉතින් එයා දැන් 13 වෙනි pin එක high කරා. ඊට පස්සේ එයා ආපහු මෙයාට කරන්න දෙයක් නැතිනම් ආයෙත් එයා මේකම දිගින් දිගටම කරනවා. දැන් අපි බලමු මෙන්න මේ කෑල්ල අපිට පුළුවන් මෙන්න මේ කොටස අපි ලියලා බලමු මෙන්න මේකේ. ඒ කියන්නේ void setup එකකට ලියලා බලමු digital write එක අපි ඒ කියන්නේ කලින් void loop එකේ ලියප එක දැන් void setup එකේ ලියලා බලමු. හරි අපි බලමු මේක දැන් අප්ලෝඩ් කරලා මොකද වෙන්නේ කියලා. right ඒත් LED එක පත්තු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් ඔන්න ඉස්සෙල්ලාම කෝඩ් එක පටන් ගත්ත ගමන් මෙයා pin එක අඳුර ගන්නවා. ඒ කියන්නේ 13 වෙනි pin එක output එකක් කියලා එයා අඳුර ගන්නවා. ඊට පස්සේ එයා ඊළඟට තියෙන line එක කරනවා. ඒ කියන්නේ digital write එක අපි දීලා තියෙනවා 13 වෙනි pin එක high කරන්න කියලා. එයා ඒක ඒ කියන්නේ 13 වෙනි pin එක high කරනවා. ඊට පස්සේ එයා එතනින් එයාට මොකුත් කරන්න යන්නේ එයාගේ වැඩේ ඉවරයි. ඊට පස්සේ එයා දැන් මෙන්න මේ pin එක high කරලා තියෙන නිසා දිගටම LED එක පත්තු වෙලාම තියෙනවා. මේක අපිට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. දැන් අපි මේක void loop එකේ ලියාගමු. ඔන්න දැන් මේ ලියලා දෙන කෝඩ් එක අනුව අපිට වෙන්න ඕනේ මුලින්ම pin එක අඳුර ගන්නවා. එයා void setup එකෙන් ඊට පස්සේ void loop එකට එනවා. void loop එකෙන් digital write යටතේ අපි කියලා දෙනවා 13 වෙනි pin එක high කරන්න කියලා. ඊට පස්සේ අපි බලමු delay එකක් දීලා. ඒ කියන්නේ අපි එයාට කියනවා delay එක මෙන්න මෙච්චර ප්‍රමාණයක් එයාට 13 වෙනි pin එක high කරගෙන ඉන්න කියලා. මේ delay යටතේ අපි මෙන්න මෙතන මේ
1000 කියලා වැලියුවල් ලිව්වා. මේ ඩිලේ එක යටතේ අපි ලියන ඒවා ලියන්නේ මිලි සෙකන්ඩ්ස් වලින්. එතකොට මිලි සෙකන්ඩ්ස් 1000ක් තමයි තප්පරයක් වෙන්නේ. ඉතින් ඒකින්ද අපි මේ විදිහට 1000ක් ලියාගත්තා. ඒ කියන්නේ ඔන්න මුලින්ම මෙතනින් පින් එක අඳුර ගන්නවනේ. ඊට පස්සේ void loop එකට එනවා. ඊට පස්සේ ආ digital write එකේ තියෙන 13 වෙනි පින් එක high කරනවා. high කරලා එයා තප්පරයක් ඉන්නවා. තප්පරයක් හිටියට පස්සේ අපි යාට කියමු මේ 13 වෙනි පින් එක ලෝ කරන්න කියලා. right? ඊට පස්සේ අපි යාට කියමු තව තප්පරයක් ඉන්න කියලා. right, දැන් මේ ලියලා තියෙන එක අනුව වෙන්නේ void setup එකට ගිහලා ඉස්සෙල්ලාම 13 වෙනි පින් එක output එකක් කියලා එයා අඳුර ගන්නවා. ඊට පස්සේ එයා void loop එකට එනවා. මොකද void setup එක ඊට පස්සේ කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ එයා void loop එකට ඇවිල්ලා බලනවා. ඔන්න මුලින්ම digital write එක අපි කියලා දෙනවා 13 වෙනි පින් එක high කරන්න කියලා. එයා ඒක කරනවා. ඊට පස්සේ ඊළඟ line එකට යනවා. තප්පරයක් ඉන්න කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ line එකට යනවා. ඊට පස්සේ කියලා දෙනවා 13 වෙනි පින් එක low කරන්න කියලා. ඊළඟ line එකේ කියලා දෙනවා තප්පරයක් ඉන්න කියලා. ඊට පස්සේ ආවෙත් යන්නේ මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ මෙතන මේ පින් එක low කරගෙන ඉඳලා තප්පරයක් low කරන් ඉඳලා ඊළඟට එයා මේක ආයෙ high කරනවා. ඊට පස්සේ ආයෙ තප්පරයක් ඉන්නවා. ආයෙ low කරනවා. ආයෙ තප්පරයක් ඉන්නවා. ආයෙ high කරනවා. ඒ විදිහට මේක දිගින් දිගටම loop එකක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මේක අප්ලෝඩ් කරලා බලමු LED එකට මොකද වෙන්නේ කියලා. හරි, ඔයාලට පේනවා LED එක පත්තු වෙලා තප්පරයක් තියෙනවා, නිමිලා තප්පරයක් තියෙනවා. තප්පරෙන් තප්පරේ නිමි පත්තු වෙනවා. ඉතින් මේක තමයි සරලවම මේ ID එක හැසිරෙන විදිය. එතකොට මේක තමයි අපි අර සරල විදියටම ඒ කියන්නේ Arduino පාවිච්චි කරලා කරන ප්‍රොජෙක්ට් එක. ඉතින් මේකේ මං හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති මොකද්ද මේ void setup එක කියන්නේ, මොකද්ද මේ void loop එක කියන්නේ, ඒ වගේම මොකද්ද digital output එකක් කියන්නේ කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකේ තියෙනවා data types වර්ග. ඉතින් මේ data types මොනවද කියලා බලමු. ඒ data types use කරන විදිය බලමු. ඉතින් මේ වගේ දේවල් ටිකක් ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් මේක තමයි අදට වීඩියෝ එක කරන්න අපි හිතන් හිටියේ. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් මේක like කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. subscribe කරන්න. එතකොට මේ වීඩියෝ එකේ මේ program එකේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් පහලින් comment කරන්න. මම ඒක අනිවාර්යෙන් comment වලට reply කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ජය වේවා. Yeah.